Ivingi hawa jadi tani bilang Sile unyu ibadah kau sini bilang ibadah kau hawa iudah bilang Otto dia lah api dua muda hawa lah udah Juan itu lagi dong cinta mesti apa ni kita tu Otto gina mana dua baru mudiu Abay how made Easter winter dinner down to jing Wadari Pwede daw hindi kayo badang karan ni Sindu badang karan Wali abe singiti Ha? Wali tutti singiti Ha? Singiti la koi satte tarage ni Ha? Sindu tarage දැන් මට ගෝ කවියක් කොහෙද කියලා සීයේ පිටිය කයි දන්නේ කියලා. මං දැන් බැරියනේ පරණියෝ මතක නෑනේ මෙයා. අවුරුදු 20කට කීයකට කලින් කියපුවානේ. කවුද? මං කියන්නේ පුතාද? පොඩි එකයි. පුතානේ මම තියෝ මතක නෑනේ මෙයා දැන් ඉතින් කොහෙද මතකද මං අද පොතක් බලලා මේ පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගත්තා කියලා දෙන්නේ. ඒකයි බැරි. ඔය දන්නේ ඒකද? මොකද්ද ඔය කතාව දෙන්නේ පොමන් කියන්න හැදුවේ කිව්වේ දැල්දේ වන්දන්න ආදාර මේ ආව අර අත්තක් උඩ වාඩිලා කේජු කෑල්ල කාපු එකනේ ඉබ්බෙක් ඇතින් ඇවිල්ලා අර කිව්වේ ඔය හරි දැස්සේයි සිද්ධියක් කියන්නේ ඔයාලට කිය ආවගේ කේජු කෑල්ලට ඉබ්බගේ කතාවද මේ මොකද දැන් ඔය සුගර් වැළුව ඈ ප්‍රෙෂර් දෙකේ කාගේ ඔයාගේ මට ප්‍රෙෂර් වැඩි නෑ හොඳට තියෙනවා Nak kian orang ni kowe lagi. Hawe gak kude මොනවද කියන්නේ? මොකද මේ නවියගේ අන්න නවියා නේ ගාවද හිටිය වඩ වැටෝ නවියා ගාවද ඉන්නකොට තමයි ඉබ්බ යටින් ඇවිල්ලා. එතන මේ ඔය ගෙදර යන්න. ඇයි ගෙදරට ගිහින් අරලවන්න. ඒ ඔය. දැන් සුගර් වැඩි වුණාම කොමයකට එනවා. ඈ? ඔළුව වෙනවා. මට වැඩි නෑ මොකද කතාව නිවන්ගේ ඉන්නව කියන්නේ අර කතාව දන්නේ නෑ හාවා ඉබ්බයි රේස් ගිය කතාව ඒක වරණ එකවත් දන්නේ නෑ ඒක හාවා බුදියේද උද්දා ඉබ්බදී හුවා ඉබ්බේ ඒක අපි දන්නවනේ ඉබ්බ කප්පේ දෙවියක දාන්න ඊට පස්සේ හාවා ගදුවා මේක අද්දෙන්නේ ආවා ගියා ගෝත්‍රි එක තිබ්බා ඊළඟ රේස් එක ගෝත්‍රි එකේ තමයි වැඩි වුණේ ගෝන්වියගේ ආව කල්පනා කරගත්තා. කලින් සැරේ මම නිදිලා වැඩි අප්සෙට් කරගත්තා. ඔය සැරේ නිදියේ දැන් ඕකට ඉබ්බ ඉන්නවද? ඉබ්බ ඉන්නෝ. හරි. ඉබ්බ තෝංගා වත්ති වෙලා වෙදිල්ල ඉබ්බ පාස් කරගෙන ආව දුගෙන ආව දැන් කල්පනාවෙන් දුවයි. ආව කල්පනාවේ දුගේදී යනද පායාවේ දැනරේ ගෝත අද්දිදී කියලා දුගේ. පාලක් දියුලා. වලි වැටිලා එදත් පරා දුලා. නේද? වලට උදි බැලලා. බැලලා දුගේ අරගෙන කෙදුත්තගේ. ඉවරයි ඉතින් ආව නැතද උඩා කැරට් කද්ද ඉබ්බ කරේ පස්සේ බව කරා කියන්නේ. ආව දැනගත්ත. ආව කල්පනා කරලා කැරට් ගකයි ඉතින් පරාදයි. ආව දියුවා කැරට් කරේ නේද? දුගේ අරගෙන. දිනුකදී ඔහොම මේ ඉතලස්සු ආවියේ. ඉතින් කෑමට වඩා අවශ්‍යයි නේ නතර උනා. නෑ. පරාද. ආව දියුවා ආවේශක දියුවා. දුර ආවම ගෙයිමු ආවි ගාවට. මොකද්ද කොහොමද වැඩි මොකද්ද ඒකට කිසිම වං බදුව ඒකට හරි නතර වෙලා ආයි බදිනවද කියලා ඒ තමයි කියන්නේ තරගි ගැන ඒක තමයි මෙයා වං මේ කල්පනා කරේ මොකද දැන් ඔය සිංගිටි තාව මොන්ඩිසෝරියේ නේද ඒ ළමයින්ට තරග තියෙනවද නැත්තම් මෙයා අයියෝ කනේ වෙන්නේ මෙයා පොඩි කාලේ ඉඳන් තරඟ ඔය හාවා ඉබ්බයි කතාවෙන් තමයි ළමයින්ට තරඟ ඔලියට දාන්නේ ඔක අයින් කරන්න පොත්තේ ඔයාට කියද්ද එයා දැන් උදේට මම බයාගේදී ඉන්න අපේ පොඩි කෙවි චූටි එකා ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා අර උම්මා එක දෙනකොට යන්නේ පුතේ සුභාසිනී දවදා මේ සරේ ලකුණු ගන්න ඕනේ. මේ තුරුන් සරණයි බුදු සරණයි නෙමෙයි කියන්නේ. දෙවෙනි අවලා එන්න බා කකුල් දෙක කඩනවා පුතේ. සුභාසිනී දවදා ලකුණු ගන්න ඕනේ. ඔය දැන් ඉස්කෝලේ යන ළමයාට කියන්නේ වාද බලන්න. ඒ කාලේ ඔය තිබුණේ නෑ නේ මියා. ඒ කාලේ ළමයින්ට කියන්නේ පුතේ. උඹ මයි පුතා හොඳට ඉගෙන ගන්න.
හරි අත වැඩි වෙන්න කොවෙන්ද හිම කියන්නේ නෑ නීමියා. ඒ කාලේ වාද මතකද? ඔය දැන් කාලේ ඔය තරගෙට පුරුදු කරලා තමයි දැන් ඔය පොඩි ළමයි ඊළඟට එනවනේ රේඩියෝ වලට ටීවී වලට channel වලට එනවනේ. ඔව්. ඒතනත් තරගෙනි. ඔය අපි එක ඒගොල්ලෝ දෙක. අපි මෙතන එක ඒගොල්ලෝ එතනත් එක. එහෙමනේ ඒකනේ තියෙනවනේ තරගෙ. හැබැයි මම කල්පනා කරලා දැන් ඔය තරගෙ කොහොමද එක දෙක තුනේ නෑ ඒක මෙහෙ දුවනවනේ මේ. දුවන කොහොමද ඒ ඩිරෙක්ටර්ස්ලා පොලිමට තියලා දුවනවද කොහෙද? එතකොට එක වුණත් එක ඒ channel එක. නැත්තම් ඔය ගරද්ද වැඩ කල්පනා වෙනවා. අපි ඔය ඩිරෙක්ටර් කෙනෙක් හැදියද ජාතර බලල ක්‍රීඩුයි. නැවදාම මේ channel එක මිතෝසිය දුවෙක් කෙනෙක් එකද ලව්වද එයා එක්කනේ. ඒකකොට ඔය channel එක තමයි එක්ක. ෂෝට් මීරලි. ඇත්තටම ඒවද කරන්නේ? අනේ වන්ද හැබැයි මේ තවත් දෙයක් මම කල්පනා කරේ. ඔය දැන් කවුද මෙයා දැන් ඔගේ විනිශ්චය වන්දනේ ඇතිනේ තෝරන කට්ටිය කවුද? ඒක නම් මම දන්නේ ඒක ලොකු අත්දැකීම් ඇතියා වෙන්න ඇති. ඒ වුණාට මෙයා මෙහෙවනේ ඒ කාලේ කොහොම තරග තිබුණේ නෑ වඩ මතකද? හරිද? දැන් ඒ කාලේ තිබුණේ දින්නක් දිනු පරණක් දිනු තරග. වටේකද ඉතල කම්බා දිනු විවාහක අදිනෝ. ඇදිලා ඉවරලා දිනුව දැන් කවුරු හරි එක වැට්ටනේ මෙයා කම්බා දාලා දිනන්නේ. කම්බේ කැඩුනොත් තමයි දෙපැත්තම දිනන්නේ. සකලාතුරකින්නේ එහෙම වෙන්නේ. හරිද? ඊට පස්සේ තෑගු බෙදා ගන්න ඕනේ. දිනපු කට්ටිය වැරදිච්ච කට්ටිය ටිකක් හරි බිස්කට් පෙට්ටියක් හරි ටැග් කරලා දුන්නා බෙදාගෙන ඒක කාලා ආදී ඉවර වෙනවා. හැබැයි එක තරගයක් තිබුණා ඒ කාලේ ඉඳලා හරිම තරගයක් තිබුණා ඒකෙන. මොකක්ද ඔය තරග හරි අවුරුද්දට අපි කොච්චර වටක් ගත්තෝ ඉස්සරගා ස්ටාර්ට් එක ඉවර කරලා කරාවුත් තියෝ අද දිග්ගද තරග නෑ ගොඩක් නෑ තරග වංගියයි ඒක තමයි කියන්නේ ගොඩක් නැද්ද ඔයගොල්ලෝ අපේ කිය ගොඩක් ඉස්සෝලට ඒවා තියන්නේ නෑනේ ඔය වියදම් යන දුවන රේස් නේ තරග තමයි පොතක් කොළුද තියක් දුවද්ද බුදුහාමි පොතේ උද තියක් දුවන්නේ නෑනේ මම කියන්නේ අප්පය දාලා දුවන රේස් නේ තරග කියන්නේ තරග නේ තුරංග තරග අපෝ බෙදක් කිය වද්දාදා වෙතට ආයක තරග තුරංග දෙකට කියන්නේ තරග මාළකොයිද රේස් බලලා තියෙන විනිය බලලා ඉන්න අපි දුවලා තියෙන ඒක ඔයාද කිය කොයිද ඒක දුවලා තියෙන ඔයා දුවලා මම දුපු රේස් කියනද බව දවසක් කලින් අපි ගමේ දුවනේ ඔය ගමේ රේස් එක මෙයා වටපයි රේස් එක වටපයි රේස් එක දැගාරිද මම තමයි දැන් ඉන්නේ කට්ටිය තියෙනක දෙක කොහෙද ටික පින්නේ වල උඩෝගේ අවසන් දුවලා දෙක දුවනකොට හතියක් ආවා මෙයා කොහොමද දන්නවද කැපුමක් ආව ඇවිදින්න ඔයා මොනවද දුවන්න ගියාද ඔය නාකි මරගාතේ නාකි මරගාතේ නෙවෙයි අවුරුදු දෙකක් පහකට විතර ගයි ඉතින් හරි වාට ගියා මම දැන් දුවනකොට මෙයා දැන් හරිද වට තුනක් අමාරුවෙන් දුවනකොට මෙයා මොකද නිකන් ටියර් එකක් කැවුනා හරි ඔයා ඉස්සර කරලා නෑ අද දුවන හයියෙන් දුවන කෙනෙක් හිටියා එයා පහ ඉවර කරලා මගේ පිටිපස්සේ ඔයා තේරෙයි එයා පහයි බබු ඇවිල්ලා දැන් වැඩේ අවුස්සනේ ඊගොල්ලෝ අවුත් වෙන්නේ මමත් අරයා එක්ක දෙකට ෆිනිෂ් කරා හරිද කට්ටියගේ හිතේ ඉතින් බවදාක ඉස්සරයි ෆිනිෂ් කරා කියලා මට අර මෙව්වා හතිකුඩු ඒවද හතියට දෙන්නේ කුඩු જાතිය සිදුපා අගෝකෝ අන්න හරි එව්වා දීලාවට ගෑනු තමයි දෙන්නේ දාඩිය පිය දාලා හරි ෂෝක් ඉතින් ඉතින් වා ඒ කට්ටිය රවටිලා ඔයාට තෑගි දුන්නා තෑග්ග දුන්නේ ඊයද වට ලකුඩු කරෙක් කියලා වැඩේ දන්නවා එයා දන්නවා බලකින්දා හිටර රවටේ එයා දන්නවා තුලයි දුන්නේ ඒ කාලේ මෙයා එහෙම පැරදිලා ගියේ ඇත්තට අවුට්සෙට් එකක් නෑ නේ හරිද මොකද ඇයි දෙන්නත් මොනවාද පැරදිලා ගියේ දැන් එහෙමනේ දැන් දුවන තරංග ඕවනේ මෙයා ඒ කාලේ තිබිච්ච තරංග දැන් එහෙම නෙවෙයිනේ ඔය දැන් මේ ගම් වතුරට ආධාර දෙන්න තරගයක් තිබුණේ විශාල තරගයක් ඒක ඒක තරගයක් කියන්නේ ලෝරි ආසගන බා ඒව අරගෙන ගිහිල්ලා දෙන තරගයක් අපි එක කියන කට්ටියක් කිව්ව
කට්ටියගේ ආදාය අපි ඒගොල්ලන්ට පොස් අපි දුන්නේ. ඕගොල්ලෝ දුන්නට මගට ආයත දුන්නේ, මැද ආයත දුන්නේ. මැද ආයත ඉස්සරවම දුන්නේ අපි. ඒවනේ ඒ වදිවට මේ උදුරගෙනක් දීලා නේ මේ සීල් එක ගහලා තරංගේ වැඩිකමට. අනුන්ගේ උදුරගෙන තමන්ගේ සීල් එක ගහලා දීලා අපි දුන්නේ කියලා. එහෙම ආයරංචි දිනනවා තමයි. ඔය වගේ ජරා වැඩේ මේ එක එක කොටා ගන්න තරංග. ඒක තමයි. එහෙම කියන්නේ ඔය ඉස්ස කොච්චර තරංගේ ඔය හැමතිස්සම මොකද? කියන්නේ මොකද? මේ මම ඔයාලා ආන්දම ඉදී ආවෙලේ ඉන්න. මොකද ඒක බ්‍රෙක්ෆාස්ට් ගන්න මොකද ඔක දතක් පච්චරුණා දාලුතේ. මට තේරෙන්නේ නැහැ ඔයා කියන්නේ මොනවද? ඔයාට තේරුණාද අප්සෙට් එක? තේරුණා නේද? මට අර චාමත යවනම් වන්දපා කකුල් කඩනවා කියන්නේ මොනවද? කරපු වැඩේ ඒක කරපු වැඩේ දන්නවද මොකද්ද? මොකද්ද? මම විතක් ගෙනෙන්න කියලා කිව්වා. බුදුවන්නා විතක් ගෙනෙන්න කියලා. මේවා ගිහිල්ලා මෙන්න සීයේද මොකද්ද බාබද්ද බුල්බුල්ද කියලා නිකන් හතරක් විතක් ගෙනත් දුන්න කාපිලේ ඉඳන් ඔය දුව කැරකෙනවා. බාබද්ද බුල්බුල්ද නෙවෙයි යන්නේ බාබුල්. බාබුල්? මේ මොකද්ද වන්දේ දිව පැටලෙනවා මට නිකන් අයිති කෙලින් හිට ගන්න දෙන්නේ මේක කෑවට පස්සේ. ඒක තමයි මට තේරුණා. ඔයා හැමතිස්සෙම ඒ වුණාට ඔයා ඉස්සර තරංග හොඳයි කියනවා. දැන් ඉස්සර නෙවෙයිද අර කුකුල්ලු කොටවනේ තිබුණේ. මොන තරංගද ඒවා මං තරංග දේවා. ඉතින් දැන් තියෙන්නේ ඒවා. දැන් කොහෙද ආරේ ඒව තරංග තියෙන්නේ. ඒ වගේම තරංග තියෙන්නේ බොක්සින් තියෙන්නේ. කුකුල්ලු කොටවනවා වගේ. කුකුල්ලු කොට ඒ වුණාට මං කියන්නේ පවුනේ අසරන සත්තු ගෙනත් දැන් ඔයා පව්පින් කියනවා. දැන් බලන්න වෙසක් එකට. ඔව්. අල් පින් කරන්නේ මෙයා ඕනේ. ඔව්. දැන් කූඩි තරංග. හොඳ කූඩි තරංග තියනවාද එහෙම? ඔය එහෙමනම් ඔය වෙසක් එකට කූඩි අද තමන් සන්තෝෂ වෙලා හිත සන්තෝෂ කරගන්න වැඩන් තරන් තරංග දාන්සල් තරංග කූඩි තරංග දැන් හෙට අනිද්දාට ඔය ලබන වෙසක් කොලදී මම හිතන්නේ ඒ භාවනා තරංග දැනටම තියෙනනේ මල් වෙන්නේ සිතාරක මල් පූජා කරන තරක. ඕව මොනවද යන්නේ? මේ වේගනේ විසක් කිනකොට වද වටක් ගුලිනේ. ඔය දන්නවද මාගේ විශ්ලා. මාගේ විශ්ලා මහා පාගරපු එව්වනේ. අපි ගිය සැරේට පිට සැරේ. මතකද ඔයාට බක් ගැව්වේ? මට මතකයි. ඔය අජි නවේක වින්ටරයක් එම් පිටින් ගැව්වනේ මෙයා. මාගේ විශ්ලා කරපු වැඩේ දන්නවද ගිය සැරේ? ගිය සැරේ මුන් ගැව්ව නැති 12ක එකක්. වැඩි වල. ඔව් තරගෙට ගෑවුවේ. ඒකේ ගාන 15ක එකක් මං කොහොම හරි. ඔය 15ක ගාන මට සීනුක මේකල් මෙයා. තිස්සව ඇඳ ගන්න කෙනෙක් නෑ නේ කකුල් වදින්න තීරණ එකක් නෑ. ඒ පඳුරකට එහා පැත්තේ ඉන්නව ඇඳ නම් හරි. ඒක මුවත් අනින්ද ඔය. මේ ඔයාට ලැජ්ජ නෑ නේ වාට දැන් ඔච්චර જાති මං උගන්නලා දැන් කියලා දැනෙමි ටිකක් දීලා. ඔයා කියන තරගෙට අධි ගාන වැඩි කරා. දැන් උන් 12ක් ඇදුවම ඔයා 15ක් හදන්න. මොනවද අනේ මිහින්තාලේ හදනවද තරගෙට ඔයාට ඕන ගානකට ඔයා හදන්න නැත්තම් ඔයා නිකන් ඉන්න ඉවරයිනේ. ඔයා එහෙම කිව්වද ඔයා එහෙම බෑනේ මෙයා වැඩ. මොකද බැරි? ප්‍රශ්නේ කියන්නේ මගේ නම් ඔය කේම් මල් මට ඔය ඇති තර කියන්නේ මට මේ වයස බැරි ගානේ නිකන් උන්නම් තියනවා නම් හොඳයි. නිවිගන්නේ අප්සෙට් එක. මිලීට හදන්න කියන්නේ වැඩි කරලා. ඒසක් කිව්වට වෙච්චේ ඉඳන් කියන ඔයා මේ සැරේ හදන්නේ නැද්ද? අරුන්ද සවිත්තුෙන්ද වෙන්නේ කකා ඉතින් කොච්චරක් කනකෙක් කිවිගානවා මෙයා ඔය වැඩි ගෑනු ආයෝ තමයි ඔක කරන්නේ මොකද ඕක අම්මලා ළමයින් පෙතන තල්ලු කරනවා ඉගෙන ගන්න පදයන් එක වයන්ගේ ඔව් දැන් ඕ ගෑනු මිනිස්සුත් එහෙමනේ මිනිස්සුන්ට කියන්නේ ඔයාට කිසි උනන්දුවක් නැහැනේ ඔයාට දිනුන වෙන්න අර හරිය බාන්න කාට් එකක් කෙනාව GB ඔයාගේ එන්න HB එකක් කියලා කොහොමනේ ඉතින් ඒ වගේ තමයි දැන් ඔයා මේ විදිහට දුවගෙන ගෙදර එනවා පිස්සු දොරට රැට දුවගෙන එන්නේ ඕටි කරලා එන්නකෝ අර එහා පැත්තේ කුල සිරිලා ගෙදර මේ කරන හැටි බලන්න ඒ මනුස්සයා එන්නේ මාස ගානකට ගෙදර ඔය එහෙමනේ කියන ගෑනිට කවන්නේ මිනිහා රට හරි අරලා ගෑනි මෙහෙට අරන්ගේ ඔයා මේ මම කියන්නේ දෙකක් ඔය ගෑනුන්ට විතරක් බනින්න නම් ලෑස්ති වෙන්න එපා වානද නේ මම වානද නේ ඉවන්නේ වාට වඩා දැනුමුදුකමක් මට තියෙනවනේ ඒකනේ ඒක කොහෙද වාට තියෙන මට දැනුමුදුකම කොහෙද බලමු අය බලමු මොනවද යමුනා වලන්නේ තරගයක් දියු හරි දියු හරි කොහොමද තරගයක් දැනීම විනිමය කට්ටිය මම කියන්නේ මන් දෙනවා එක මොකක් හරි භාණ්ඩයක් ගැන දෙනවා තව භාණ්ඩයක් ගැන කතා කරන්නේ නැතුව ඒ ගැන කියන්නේ තාන වචනේ තාන වචනයක් තියෙනවා මන් දෙනවා ඔයා කතා කරන්නේ විනාඩියක් කතා කරන්නේ දෙන්න වංගෙඩිය ගැන කතා කරන්නේ මෝල් ගහ ගැන නැතුව එහෙම බෑ නීති හරි එහෙම බෑ කියන කතා කියන්නේ කතා කරන්නේ හරි බැරිනේ හරි කතා හරි කියන්නේ වංගෙඩිය වංගෙඩියකින් ගොඩක් ප්‍රයෝජන නැත
වංගෙඩියෙන් වංගෙඩිය තියෙන්නේ කුස්සියේ ඉදායනම බෑ හරිද? හරි. වංගෙඩිය තියෙන්නේ කුස්සියේ වංගෙඩියෙන් කාල් කෙටිය හැකිය, මුං ඇට කෙටිය හැකිය, පරිප්පු කෙටිය හැකිය, පිටි කෙටිය හැකිය, පාන් කෙටිය හැකිය. ඔබ පාන් කොටන්නේ කොහෙද බොස්? පාන් කොටන්නේ. අයි පාන් කොටන්නේ කටුලිස් හදන්න අර කරවෙච්ච පාන් කොටු ගන්න. බුලත් පිට කෙටිය හැකිය. බුලත් පිට කොහෙද? අයි පොඩි වංගෙඩිත් තියෙනවනේ. බුලත් පිට කොට. ඔව් හරි. ඊට පස්සේ තව කෙටිය හැකිය, ගල් කෙටිය හැකිය. කොහෙද ගල් කොටන්නේ? ඔච්චර හරිද? ඕක කරන්නේ. ඔයද කරන්නේ ගල් කොටන්නේ නැහැ. වෙලාවදී ඔයා කොහෙද යන්නේ කියන්නේ ළමයි දාලා කටුව වංගෙඩියේ. ඒක අය බොයා නිකන් ඉඳලා අවුත් හරිද? මට මම දැන්. හරි ඔයාට මම කියන්නම් හරි. හැබැයි එහෙම අවුත් කියන්න බෑ. තව කම්පෙයා කරලා බලමු. ඔයා කතා කර සඳුන්ගලේ ගැන කතා කරන නූල ගැන කතා කරන්නේ නැතුව. හරි තිබ්බයි. දෙන්න. හරි. සඳුන්ගලේ හරි ලස්සන. සඳුන්ගලේ හුදන්ගේ පාගරේ යව. සඳුන්ගලේ පාතු කොළ අලවයි. සඳුන්ගලේ උදාරින්නට රණුවක් භාවිතා. අයි මොකද? ඔය ටික කිව්වයි. කොයි මොකද කිව්වේ? රණුවක් කියන්නේ නූලනේ. නූලනේ රණුව කියන්නේ නූලනේ. රණුවනේ මේ මම යන්නේ. ඔය ගල් කොටන්නේ කොහෙද? වංගෙඩියේ. පාන් කොටන්නේ ගල් කොටන්නේ. වා. වාරි ආනේ